එච්චර ඉපදිච්ච අපි ගම් වතුර කීයකට අහු වෙන්න ඇතිද? පස්සයට කීයකට නායයන් වලට අහු වෙන්න ඇතිද? මිනිස්සු වෙලා විතරක් නෙවෙයි බල්ලෝ, ඌරෝ, කුකුලෝ, සමහර කුකුල් කොටු කුණු වෙලා වතුරෙන් යට වෙලා. සංසාරේ හරක් බැඳලා ඉන්න ලණුවලම එල්ලිලා. සංසාරේ අම්මලා දරු පැට්ටු තියාගෙන වහලවල් උඩ. මේක මේ වැඩක් නෑ පින්වතුනි මේ ජීවිතේ. මේක අනුන්ට වෙච්ච දෙයක් විදිහට හිතන්න එපා. මේවා හිත හිතා රාගයට ගරහන්න. මෙහෙම යන සංසාරික තමයි උඹ මෙච්චර රාගිකව ආසාවෙන් මෙච්චර පෙලෙන්නේ. මෙහෙම සංසාරයක යද්දී ඔස්ස ළඟින් මැස්ස යන්න බැරුව කෑ ගහලා බඩු පොලේ ගහන්න එන තරහා එන්නේ මෙහෙම සංසාරයක යද්දී. උඹ මට මෙහෙම කළා කියලා වෛර කෝන්තර හිතේ තියාගෙන ඉන්නේ මෙහෙම සංසාරයක යද්දී. සමහර වෙලාවට වතුරේ ගහගෙන යන බලු පැටියා පීනගෙන ගිහිල්ලා කරේ තියාගෙන මිනිස්සු ගොඩ ගන්නවා. යම් දවසක මාව ওই විදියට ගඟේ ගහගෙන යද්දී මාව ගොඩගත්ත මිනිසයාට වෙන්න පුළුවන් අද ඔබම වෛර කරන්නේ. එදා බේරගත්ත මිනිසයාට ඔබ වෛර කරනවා. සංසාරයේ දෙක බලන්න. නූල් පොටක් නැතුව ඉපදුන අපි මැරෙනකොට මොනවද මේ ඔළුවල පොදිකා ගන්නෙ? මිනිසයන්ගේ හැම සක්කල්ලසේ සතම ගියා. අර නෙළුම් මල කියලා ගම්මානයක් දැක්කද? ගමක් නැහැ. පස් ගොඩක්. ගම් නැහැ. පස් ගොඩක්. මිනි හොයාගන්න නැහැ. අපිට වෙච්ච දේවල් සංසාරේ.